ගිම්හාන කාලේ හැමෝම විවේක ගන්නකොට පිප් කියලා පුංචි හරිම උනන්දු කූඹියෙක් මහන්සි වෙලා වැඩ කළා. එයා Tamanට වඩා ගොඩක් ලොකු ඉරිඟු ඇටයක් කර තියාගෙන හෙමින් යනවා. ඒ කිට්ටුවම ගිලී කියලා පළඟැටියෙක් දවස විඳිමින් හිටියා. එයා ලොකු හත්තක් උඩ සෙප්පට වාඩි වෙලා গিitar එකක් ගන්නනවා. "ඒ යාළුවා, පොඩ්ඩක් නවතින්න. ඔයා මොකටද මේ යව්වේ දුක් විඳින්නේ? එන්න මාත් එක්ක සින්දුවක් කියන්න." ගිලි කිරුවා. "මට සීතල කාලෙට ලෑස්ති වෙන්න ඕනේ යාළුවා. නැත්තම් අපිට කන්න දෙයක් නැති වෙයි." පිප් ගිලිට කිරුවා. වැඩි දවසක් ගියේ නැහැ. ගිම්හානේ උණුසුම නැති වෙලා අහස අඳුරු වුණා. තද වැස්සක් වහින්න පටන් ගත්තා. ඒක සීතල කාලයේ එන බවට ලකුණක්. ගිලි දැන් සීතල වැස්සේ වෙවුලමින් ඉන්නවා. එයාට හොඳටම බඩගිනි ඉන්න තැනකුත් නැහැ. පොළොව යට තියෙන කූඹි නිවස ඇතුලේ කෑම වර්ග ගොඩක් තියෙනවා. පිප් එයානි පුටුවේ සැප්පට වාඩි වෙලා තේ බොනවා. දොරට හිමින් තට්ටු කරන ශබ්දයක් ඇහුණා. "පීප්, මට හරිම සීතලයි, බඩගිනියයි. ඔයා මට උදව් කරනවා නේද?" පීප් ගිලීව දැකලා පුදුම වුණා. පිප් පුංචි පාන් කෑල්ලක් ගිලීට දුන්නා. ගිලීට Taman ගැන ලැජ්ජා හිතුණා. ඇත්තම ජයග්‍රහණය තියෙන්නේ මහන්සියෙන් වැඩ කිරීමේ සහ අනුකම්පාව දැක්වීමේ බව එයා තේරුම් ගත්තා.